අයිබෝවන් සුබෝදෑසනක් අපි සජීවීව ඔබ හමු වෙනවා අරුණැල්ල තුළින්. පියෝ TV නම් අංක 94 ඩයලොග් TV නම් අංක 25 මේක කටපාඩමේ තියාගත්තට කමක් නැහැ. මොකද ලංකාවේ හොඳම දේවල් දෙන නාලිකාවක් විදිහට ජය TV අපි ඔබට හැමතිස්සෙම වඩාත් අර්ථවත් දේ සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. අද සජීවී හමුවීම අරුණැල්ලේ අපි සූදානම් වෙන්නේ බොහොම කාලීන මාතෘකාවකට ගලපා ගනිමින් කතා බහ කරන්න. දැන් 2022 මේ 2022 අවුරුද්ද. මීට දශකයකට කලින් විතර අපි අතීතයට ගියොත් එහෙම අපේ තිබුණු මේ වාක්කෝෂයේ තිබ්බ වචන ටික පොඩක් අරගෙන බලන්න. ඊට පස්සේ 2002ට වගේ ගියොත් එහෙම අපේ වාක්කෝෂයේ තිබ්බ වචන ටික පොඩ්ඩක් බලන්න. ඒවා එකින් එකට වෙනස්. උදාහරණයක් විදිහට ගියොත් 2002 දී වගේ හෑන්ඩ් ෆෝන් එක ඉන්ටර්නෙට් එක කියන වචන බොහොම අලුත් වචන බවට පත් වුණා. 2012 වගේ වෙද්දී ඔන්ලයින් කියන වචන ටික අපිට ආවා. Facebook, Skype කියන වචන ටික ආවා. අද 2022 වෙද්දී ඒ සියලුම මාධ්‍ය එක්ක අපි කතා කරනවා අපේ ප්‍රයිවසි එක ගැන කතා කරනවා. අපිට වෙන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය තුලින් වෙන්න පුළුවන් බලපෑම් ගැන කතා කරනවා. ඊළඟට මේ හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා කතා කරනවා. බලන්න මේ දශක දෙකක කාලය තුල කොච්චර වෙනස්කම් ඇති වෙලා තියෙනවද සහ ඒවා අපේ ජීවිතවලට කොච්චර බලපෑමක් එල්ල කරලා තියෙනවද කියලා. අද කතාව ඔබ ඔබේ Facebook ගිණුම මේ වෙද්දී අපි කියන්නේ ලොක් කරගෙන ඉන්නවා නම් සමහරක් වෙලාවට ඔබ Google එකේ සර්ච් කරන එක අනිත් පැත්තට Facebook එකේ පෙන්නනවා නම් ඔබට බොහෝ කුතුහලයක් ඇති. ඒ වගේම තමයි ඔබේ WhatsApp ඊළඟට Facebook ගිණුම් වල ආරක්ෂාව පිළිබඳව යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් අද අපි ඒකට උත්තර කතා කරමු. ඔබ Facebook වල එකතු කරගෙන ඉන්න ඔබේ මිතුරන් ප්‍රමාණය ඒ අයගෙන් වෙන්න පුළුවන් හානි පිළිබඳව ඔබට යම් අවබෝධයක් තියෙනවා නම් යම් සැකයක් තියෙනවා නම් අපි අද ඒවා ගැන කතා කරමු. ඒ සියල්ලක් ගැනම කතා කරන්න අද අරුණැල්ලේ හිතවතා මා පළමු කොට ඔබට හඳුන්වා දෙන්නම්. මේ මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. පැතුම් වික්‍රමරත්න කියන්නේ කවුද? මං තවත් අපි හඳුන්වා දීමක් කළොත් එහෙම පෙන් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ශාඛාවේ මහලේකම්, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ මහලේකම්, ඒ වගේම ආසියා විවෘත අධ්‍යාපන ආයතනයේ නව මාධ්‍ය සංනිවේදනය පිළිබඳ කතිකාචාර්යවරයෙක්. ඔන්න ඔය විදිහට තමයි පසුබිම. දැන් අපි කතා කරන්නේ නව මාධ්‍ය ගැන. කුතුහලයක් අපි තියලා තියෙනවා මේ ඔබේ Facebook ගිණුම එහෙමත් නැත්නම් WhatsApp ගිණුම සම්බන්ධව තියෙන මේ පෞද්ගලික ආරක්ෂාකාරී බව පිළිබඳව. ඒක කතා කරන්න කලින් මම හිතුවා කවුද මේ පැතුම් කියන්නේ කියලා කතා කරොත් හොඳයි කියලා. ඔව් මගේ වෘත්තීය ජීවිතය ගැන කතා කරොත් මම ඇත්තටම ජනමාධ්‍යෙම මුලින් ඉඳන්ම බොහොම කැමැත්තෙන් හිටපු කෙනෙක්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය හැදෑරුවට පස්සේ මම මුලින්ම පුවත්පත් කලාවේදියෙක් විතර තමයි මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරේ. ලක්බිම් පුවත්පතෙන්. 2000 කීයද? එතකොට 2002 වගේ 2003 ඒ කාලේ වගේ මම පුහුණු මාධ්‍ය දික්කිත සම්බන්ධ වෙලා ඊට පස්සේ ලක්බිම් පුවත්පතේ මාණ්ඩලික ලේඛකයෙක් විදිහට එකතු වුණා. ලක්බිම් පුවත්පතේ මම අවුරුදු මම හිතන්නේ 10කට කිට්ටු ප්‍රමාණයක් කාලයක් මම මාධ්‍ය වේදිකයට කටයුතු කරා. ඇත්තටම ලක්බිම කියන්නේ මට විශ්වවිද්‍යාලයක් වුණා. ඇත්තටම ජනමාධ්‍ය අපිට ඉගෙන ගන්න තැනක් නැහැ නේ ලංකාවේ. ඇත්තටම ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න දේවල් සහ ඒ ඇකඩමිකලි ඉගෙන ගන්න දේවල් අපේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඇත්තටම තැනක් නැහැ. ඉතින් අපි රැකියාවත් එක්ක තමයි ඒක ඉගෙන ගන්න තියෙන ලංකාවේ ජනමාධ්‍ය. ඉතින් ලක්බිම් පුවත්පත මට විශ්වවිද්‍යාලයක් වුණා. ඉතින් ඒකෙදි තමයි මම හැමදේම මේ ජනමාධ්‍ය ගැන දැනගත්තේ. ඒදී මට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ලොකු අවස්ථා ගොඩක් හම්බුණා. විදේශ අධ්‍යාපනය මම මගේ විෂය තිබුණේ පුවත්පතේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාත්‍යන්තර පුවත් වාර්තාකරණය. ඉතින් මම එහිදී ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් මට ලැබුණා. ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරන ILP ශිෂ්‍යත්වය. ඒ වගේම ස්විට්සර්ලන්තයේදීත් මම තවත් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉතින් මේ වැඩිදුර අධ්‍යාපනයත් එක්ක මම ඊළඟට රිවිර පුවත්පත සම්බන්ධ වුණා. රිවිර පුවත්පතේ මම ප්‍රවෘත්ති කතුවරයෙක් වශයෙන් තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ රිවිර ඉරිදා පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති කතුවරයා වශයෙන් කටයුතු කරා. ඉතින් කාලයත් එක්ක මම හිතන්නේ පුවත්පත් කලාව කෙමින් පොඩක් ලංකාවේ ඈත් වෙනා යනකොට මම ඩිජිටල් මාධ්‍යයට සම්බන්ධ වුණා.
මම ඩිජිටල් මාධ්‍ය හදාරුවා. මම ඩිජිටල් මාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරුවා ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ. ඒ වගේම මම මේ වෙනකොට විදේශීය පුවත් ඒජන්සි ආයතන කිහිපයක ලංකාවේ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේම නව මාධ්‍ය පිළිබඳ කතිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරනවා. ඒක තමයි මගේ වෘත්තීය ජීවිතේ ගලාගෙන ආපු විදිය. මේ පුවත්පතකින් ආරම්භ කරලා අද වෙද්දී නව මාධ්‍ය සඳහා යම් ප්‍රවේශයක් අරගෙන තියෙනවා. තාමත් මාධ්‍ය විදී තමයි. හැබැයි මාධ්‍ය තමයි වෙනස. මීඩියා එක තමයි වෙනස. ඔය එතනත් පොඩි පාඩමක් තියෙනවා. අපි කතා කරමු ඒවා ගැන. මේ අද අපි කිව්වනේ කතා කරනවා කියලා අපේ Facebook ඊළඟට WhatsApp එහෙම පාවිච්චි කරන අපේ සහෘදයන්ට බොහොම වැදගත් කරුණු කාරණා ටිකක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එහෙම. දැන් මේ ඔබ සමහරක් වෙලාවට Google වල බොහෝ දේවල් සර්ච් කරලා තියෙනවා. සර්ච් කරලා තියෙන දේවල් අනිත් පැත්තට අපිට මේ Facebook එකේ පෙන්නනවා. දැන් ඔය අත්දැකීම මේ බොහෝ දෙනා අත්විඳලා ඇති. සමහර වෙලාවට කියනවා මේ අපි හිතන පතන දේවලුත් සමහරක් වෙලාවට Facebook එකේ Google එකේ පේනවා වගේ කියලා නිකන් දෙතුන් දෙනෙක්ගෙන් අහද්දි එහෙමත් කියනවා. මේ තමයි ඒ කතාවට ප්‍රවේශය. ඇතට මම මේ තාක්ෂණික අද සාකච්ඡාවේ මම තාක්ෂණික කරුණු වෙනුවට පොඩ්ඩක් හැමෝටම තේරෙන විදිහට මේ සන්දර්භයේ මේ ක්‍රියාවලිය ගැන පොඩි විස්තරයක් කරන්න මම හිතුවේ. එතකොට ඔබ චිත්‍රාංග මල්ලි මේ පටන් ගන්නවත් කිව්වා අපි දැන් අලුත් දේවල් ලංකාවට ඇවිල්ලා අලුත් වචන ඇවිල්ලා කියලා. හැබැයි පොඩි අඩුපාඩුවක් මම හැමදාම දකිනවා මේ ලංකාව කොයිතරම් ලෝකෙට විවෘතලා තිබ්බත්. අපිට දැන් Google එකෙන් මුළු ලෝකෙම එක ෆින්ගර් ටිප් එකකින් බලන්න පුළුවන්. හැබැයි ලංකාවට හුඟක් දේවල් එන්නේ ගොඩක් පරක් වෙලා. දැන් අපි දැන් මම ළඟදිත් මම සාකච්ඡාවක දැක්කා අපි තාමත් කතා කරනවා මේ මාධ්‍ය ආචාර ධර්ම ගැන මාධ්‍ය නියාමනය ගැන අපි තාම කතා කරන්නේ ඒව ගැන. නමුත් මේ ඩිජිටල් මීඩියා වල සම්ප්‍රාප්තියත් එක්ක මේ සියලුම වචනවල අර්ථය පළරහිත වුණා. ඒව දැන් යල් පැනලා ගිහලා. දැන් ඩිජිටල් මාධ්‍ය ලෝකේ තවදුරටත් මේ මාධ්‍ය ආචාර ධර්ම මාධ්‍ය න්‍යාය ධර්ම අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒක යල් පැනලා ගිහිල්ලා. ඉතින් ඒක අපි මුලින්ම සාකච්ඡා කරන දෙයක්. ඇයි මෙහෙම උනේ කියන එක. ඒ කියන්නේ අපිට ඒ වගේ ඒවා ඒ කියන්නේ දැන් ලෝකෙම දැන් ඩිජිටල් ආර්ථිකයකට යමින් ඉන්නේ. ලෝකෙ ඩිජිටල් ආර්ථිකයකට යමින් ඉන්නේ. එතකොට ඒ ඩිජිටල් ආර්ථිකයට සූදානම් වෙන එක ඩිජිටල් ආර්ථිකයට ගැලපෙන ආකාරයට මාධ්‍ය දැන් ඩිජිටල් මාධ්‍ය වෙත යමින් ඉන්නවා. දැන් ගිහිල්ලා ඉවරයි. දැන් අපි අලුත් දේවල් ගැන කතා ඒ ඩිජිටල් මාධ්‍යයට ගැලපෙන ආකාරයටයි අපි කටයුතු කරන්න ඕනේ. අපි දැන් ඩිජිටල් ආර්ථිකයටත් අපි සූදානම් වුණේ නැහැ. ඒ ලංකාවේ තියෙන ආර්ථික ගැටලුවටත් ඇත්තටම යම් හේතුවක් තමයි අපි ඩිජිටල් ආර්ථිකයට නිවැරදිව සූදානම් නොවීම. ඩිජිටල් මාධ්‍යත් එහෙමයි. අපි ඩිජිටල් මාධ්‍යයටත් නිවැරදිව සූදානම් වෙලා නැහැ. විශ්වවිද්‍යාලවලවත් අපි මේ ගැන හරියට උගන්වන්නේ නැහැ. ඩිජිටල් මාධ්‍ය ලෝකේ අපිට සවයි වෙන්න නම් මේ ඩිජිටල් මාධ්‍යයේ වරුවලාල් වලින් ගැලවෙන්න නම් මේ මාධ්‍ය නියාමන මාධ්‍ය ආචාර වලින් බෑ. ඒකට තියෙන එකම දේ තමයි එකම මෙවලම තමයි ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ. ඩිජිටල් මීඩියා ලිටරසි කියන එක. නමුත් කනගාටුවකට වගේ ඒක අපේ විශ්වවිද්‍යාල පද්ධතිවලවත් පාසල්වලවත් කිසිම තැනක නිවැරදි ආකාරයෙන් යම් ප්‍රමාණයකට උගන්වනවා. නමුත් නිවැරදි ආකාරයෙන් සහ සම්පූර්ණ ආකාරයෙන් උගන්වන්නේ නැහැ. එතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඉතින් අතම ඉතාම සරලව කියන මම ඊළඟට එන්නම් ඒ ගැන විස්තර කරන්න චිත්‍රාංගගේ ප්‍රශ්නත් එක්ක. නමුත් ඩිජිටල් සාක්ෂරතාවය කියන්නේ මේ ඩිජිටල් මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන මේකේ ඩිජිටල් අන්තර්ගතයන් වල ස්වභාවය ගැන නිවැරදිව අවබෝධ කරගෙන. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක කොහොමද මේ සිස්ටම් එක කොහොමද මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියන ගැන අවබෝධයක් ලබාගෙන තමයි ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. දැන් මේ වෙද්දි මේ පැතුම් මහත්මයා බොහෝ දෙනා විශේෂයෙන්ම අම්මලා ඉස්සර එදම කියන දෙයක් නේද ෆෝන් එකක් සාමාන්‍යයෙන් දරුවගේ අතේ තියෙන එක අම්මලාට තාත්තලාට සාමාන්‍ය හිසරදයක්. අපි නිකන් ඇත්ත කතා කරොත් එහෙමනේ. මොකද දෙමව්පියන්ට සමහරක් වෙලාවට මේ දරුවන් ෆෝන් පාවිච්චි කරලා මොන වගේ දේවල් කරනවද කියන එක ගැන එක්තරා ප්‍රශ්නාර්ථයක්. හැබැයි පසුගිය කාල සීමාවක් අපි අත්විඳා දරුවන්ට ස්මාර්ට් ෆෝන් එකක් අරන් දීම දෙමව්පියන්ගේ ප්‍රමුඛ වගකීමක් යුතුකමක් බවට පත් වුණා කොවිඩ් වසංගතයත් එක්ක ඔන්ලයින් ක්‍රමවේදයත් එක්ක. දැන් මේ පොඩි පරම්පරා ප්‍රශ්නිකුත් තියෙනවා. අපි කතා කරාම මේ මං කිව්වේ අපි 2002දී ගියාම අපේ තිබුණු ශබ්දකෝෂයයි 2012ට ආපු ශබ්දකෝෂයයි 2022දී අපේ තියෙන ශබ්දකෝෂයයි
අපි නිතර පාවිච්චි කරන වචනවල බොහෝ දේවල් හැමෝටම එක පරිදි ධාරණය වෙලා නැහැ. අර ඔබතුමා කියපු මේ සාක්ෂරතාවයේ ගැටලුවක් තියෙනවා. දැන් පොඩ්ඩක් ඒකත් ලියා ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. දෙමව්පියන්ට හරියට නියාමනය කරගන්න බෑ, පාලනය කරගන්න බෑ දරුවන්ව. දරුවෝ දෙමව්පියන්ට වඩා බොහොම ඉදිරියෙන් ඉන්නවා. මෙන්න මේ රික්තය කොහොමද අපි ඉස්සෙල්ලාම හදාගන්නේ? ඔව් ඇත්තම ඒක හොඳ ප්‍රශ්නයක් විතරක්. ඒ කියන්නේ දැන් දෙමව්පියෝ දැන් අතරමං වෙලා ඉන්නේ. කියන්නේ දැන් මේ ඩිජිටල් මාධ්‍ය දරුවන්ට නොදීත් බෑ. අධ්‍යාපන පාසල් වල උගක් ඔන්ලයින් අධ්‍යාපනය කරන්නේ. ඒකට ෆෝන් එකක් බොරු පාසල්වල කිව්වොත් අපි වචන වලින් කියමු ෆෝන් එක නොදී බෑ. ඔව්. හැබැයි ෆෝන් එකෙන් ලොකු හානියකුත් ළමයින්ට වෙනවා. ඉතින් දෙමව්පියෝ අතරමං වෙලා ඉන්නේ මොකද්ද කරන්න කියලා. මුලින්ම පොඩ්ඩක් කියන්නම් කොයි වගේ හානියක්ද මේ ෆෝන් එකක් ළමයිගේ අතට දීමෙන් වෙන්නේ කියලා. ඒක කොටස් කීපයකට බෙදෙනවා. එකක් තමයි අපිට ශාරීරිකව හා මානසිකවත් ගැටලු කීපයක් එනවා ළමයින්ට මේකට ඇබ්බැහි වීම තුලින්. එකක් තමයි අපි වැරදි ඉරියව් වලින් ෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි දිගටම පාවිච්චි කරොත් අපිට ශාරීරික ගැටලු ගොඩාක් එනවා. ඒක වෛද්‍යවරු මම හිතන්නේ දැන්ට හොයාගෙන තියෙනවා කියන්නේ කෂේරුවේ ආබාධ, අක්ෂි ආබාධ, ඒ වගේ විශාල ආබාධ රසක් සෞඛ්‍යමය ඒ කියන්නේ ශාරීරිකව. ඒ වගේ මානසික ආබාධ එනවා. දිගටම මේක අපි දන්න ස්ක්‍රීන් ටයිම් එක වැඩි වීමත් එක්ක ඒ කියන්නේ තිර කාලය වැඩි වීම සම්බන්ධයෙන් කතා කරනවා. ඒක අක්ෂි රෝග පමණක් නෙමෙයි. ඒකට මානසික ආතතිය වගේ දේවලුත් ඒකෙන් වැඩි වෙනවා. මානසික අවපීඩනය වගේ දේවල්. ඒ වගේ දේවලුත් ළමුන්ට විශාල මොකද අපි ෆෝන් එකකට ගොඩාක් ඇබ්බැහි වුණොත් අපි අපේ යාළුවෝ එක්ක තියෙන අර සමාජ ජීවිතය හරිය අඩු වෙනවා. අපි අර හුදකලා ජීවියෙක් බවට පත් වෙනවා. ඒක තුලින් හරියට ડિප්‍රෙෂන් කියනවා. ඒ වගේ ගොඩාක් ගැටලු ඇති වෙනවා. මීට අමතරව මේ ඩිජිටල් මාධ්‍ය තුල තියෙනවා ළමයිව නොමග යවන්න. විවිධ එජෙන්ඩාස් යටතේ දේශපාලන එජෙන්ඩාස් න්‍යාය පත්‍ර ඒක වගේ ව්‍යාපාරික න්‍යාය පත්‍ර යටතේ ක්‍රියාත්මක වන තොරතුරු දාමයන් ගලාගෙන යනවා. ඉතින් මේ වලින් ළමයි නොමග යන්න තියෙන ඉඩකඩත් ගොඩාක් වැඩි. ඉතින් මේකට දැන් දෙමාපියන්ට ගන්න ඕන පියවරනේ අපිට අතේ කතා කරන්න ඕන. ඇත්තටම ඉතින් දෙමාපියන්ට ගන්න තියෙන ප්‍රධානම පියවරක් තමයි දෙමාපියෝ මේ ළමයින්ට මේ ෆෝන් එක දීලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව දෙමාපියොත් මේක ගැන ඉගෙන ගන්න ඕන. ඒක තමයි ඒක තමයි මම දිගටම මම අද කතා කරන හැම එකටම පොඩි මේ දාමයක් වගේ ඩිජිටල් සාක්ෂරතාවය කියන කෙනා. දෙමාපියොත් මේ ඩිජිටල් සාක්ෂරතාවය ලබා ගන්නවා. එතකොට තමයි ළමයි මොනවද බලන්නේ. ළමයිගේ අපි කියන ෆෝන් එකේ හිස්ටරි එක බලන්න පුළුවන් කියලා. කොහොමද සරල දේවල්. ළමයි කරන දේවල් ගැන පොඩි අවධානයකින් ඉන්න පුළුවන්. දෙමාපියොත් මේක දැනගන්න ඕන. මේ තාක්ෂණය දැනගන්න ඕන. ඒ වගේම තමයි දෙමාපිය හැමතිස්සෙම ළමයිගේ පිටුපස්සෙන් ඉන්න ඕන. මේ ෆෝන් එක දුන්නට පස්සේ ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ කොයි වගේ දේවල්ද බලන්නේ කියන නිතර ඒ අවධානයෙන් ඉන්න ඕන. ඒ වගේම තමයි දැන් ගොඩාක් තාක්ෂණික උපාංග තියෙනවා, යොදවුම් තියෙනවා මේ ළමයින්ට ඒගොල්ලෝ බලන දේවල්, ඒගොල්ලෝ අන්තර්ජාලයේ සැරිසරන ඉසව්වන් පාලනය කරන්න යම් යොදවුම් තියෙනවා. ඒව ගැනත් දැනුවත් වෙලා ඒවත් ක්‍රියාත්මක කරොත් යම් පාලනයක් යම් තත්වයකට එන්න පුළුවන්. නමුත් ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට දැන් පාලනය කරන්න බෑ. මුලින්ම කිව්වා වගේ චිත්‍රාංග දැන් ඩිජිටල් මාධ්‍ය කියන එක පාලනය කරන්න බෑ. ඒකට කරන්න පුළුවන් එකම දේ ඒක පරිශීලනය කරන අපි දැනුවත් වීම. මේ හොඳ නරක මොකද්ද? මේකේ වෙන්නේ මොකද්ද? මේක යට තියෙන අරමුණ මොනවාද? කවුද මේවා කරන්නේ? මොනවාද එජෙන්ඩාස් හිඩන් මේ සැඟවුණු න්‍යායපත්‍ර තමයි මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. මම ඉස්සරහට මම කියන්න මේක කවුද කරන්නේ කියන එක සහ ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් අපිට තියෙන එකම ඉසු තමයි දෙමාපියොත් මේ ගැන අවබෝධ කරගෙන ඒක ළමයින්ටත් කියා දීම. මොකද ළමයින්ටත් මේක කරන්න එපා, බලන්න එපා කියවම තමයි වැඩිපුර බලන්නේ. මේ සයිට් එකට යන්න එපා කිව්වොත් ඒගොල්ලෝ මොකද නින්ජා ප්‍රොක්සි සයිට් එකට ගිහිල්ලා හරි යනවා. ඒකින්ද එහෙම නෙමෙයි. දරුවන්ට කියන්න ඕන ඕගොල්ලන්ට මෙහෙම වුණොත් මේ සයිට් එකට ගියොත් මේ වගේ සයිට් එකට ගියොත් මොකද වෙන්නේ? දැනුවත් වෙන්න. දැනුවත් වීම තමයි ලිටරසි තමයි වැදගත්. ලිටරසි වැදගත්. ඒ වගේම තමයි යමක් ඇඟවීමේදී දෙමව්පියන් සතුටක් තියෙන්න ඕන යම් හැකියාවක්. එපා කියන එක බොහොම ප්‍රබලව සහ සාර්ථකව කියන්නත් දෙමව්පියන්ට හැකියාවක් තියෙන්න ඕන. උපක්‍රමශීලී වෙන්න ඕන. අන්නේ උපක්‍රමශීලීත්වය ගොඩනගා ගන්න ඕන කරන කරුණු කාරණා ටිකක් අද අපි දෙමව්පියන්ටත් කියලා දෙන්න. ඒට ප්‍රථමයෙන් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අරුණැල්ල සමගින්. අපි අරුණැල්ලේ කතා බහද බොහොම වැදගත් කතා බහක් වෙනවා. මොකද මේ සාමාන්‍ය සමාජයේ තියෙන ප්‍රශ්නවලට තමයි මේ උත්තර හොයාගෙන යන්නේ. දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. තමන්ගේ මේ පාවිච්චි කරන දුරකථනය ගැන.
ඉතින් ඒකට තමයි අද දවසේදී මූලික වශයෙන් කතා බහක් අපි නිර්මාණය කරගෙන යන්නේ. දැන් මේ අපි හැමෝටම වගේ තියෙනවා Facebook. බොහෝ දෙනා තමන්ගේ මේ තියෙන කුසලතාවයන් දක්ෂතාවයන් ඔක්කොම අපි Facebook එකේ දානවා පතුම් මහත්මයා. ඒ වගේම තමයි යන එන ගමන බිමන ඊළඟ ලස්සන ෆොටෝ එකක් ගහුවාම අපි දානවා. අපි කියනවානේ මේ ඩිජිටල් ID එකක් අපි පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් අපේ ප්‍රතිරූපය බොහොම හොඳ මට්ටමකින් පවත්වාගෙන යනවා. සමහරක් වෙලාවට බොහෝ දෙනා කියනවානේ මේවා Facebook එකේ ඉන්නවට වඩා වාගේ මේ සාමාන්‍ය ජීවිතේත් හරි වෙනස් කියලාත් කියනවා. ඔය වගේ කතා බොහෝමයක් තියෙද්දි අපි සෝදානම් වෙන්නේ මේ Facebook ගැන කතා කරන්න. ලංකාවේ වුණත් ලෝකයේ වුණත් මම හිතන්නේ බොහෝ දෙනා සතුව තියෙන නැතුවම බැරි යදවුමක් බවට පත් වෙලා තියෙනවා. මේ Facebook දැන් ගත්තාම ඕක ගැන කතන්දර ගොඩයි. හොඳයි කියනවා, හොඳ නෑ කියනවා. දෙපැත්තක් තියෙනවා. මොකක්ද තෝරගන්න පැත්ත? ඇත්තටම මේ හොඳ තැනකට ආයි මම ඉස්සෙල්ලා කියපු අර ඩිජිටල් මීඩියා සාක්ෂරතාවයත් හොඳට පැහැදිලි කරන්න පුළුවන් අපිට හැමෝටම තේරෙන විදිහට මේ Facebook කරා. අපේ තරුණ තරුණියෝ ගොඩාක්ම Facebook කරා ඇතුලේ ඉන්නේ. මේ ලොකුම අවුල තමයි මේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය නැති හින්දා අපේ තරුණ තරුණියෝ හිතන්නේ මේ Facebook එකේ දකින්න ලෝකය තමයි ඇත්ත ලෝකය කියලා. මේක තමයි ලොකුම ගැටලුව. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. කියන්නේ ඒක උඟාක් දුරට ඇත්තට සමානයි. හැබැයි ඇත්ත නෙමෙයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒක සමානයි ඇත්ත නෙවෙයි. ලෝකෙ මොකක් සමානයි. හැබැයි ඇත්ත නෙමෙයි. ඉතින් ඒක ඇත්ත කියලා හිතාගෙන කටයුතු කරොත් ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපි ඊටාම සරලව කිව්වොත් අපි හැමෝම තරුණව හරි විප්ලවකාරී අදහසක් තියෙන්නේ මේ දවස්වල. අපි නෙමෙයි අපේ තරුණ පරපුර. අපි බාල පරපුර. ඉතින් දැන් මේ දවස්වල කියනවා මේ අපි මීඩියා ගැන කතා කරොත් මේන් ස්ට්‍රීම් මීඩියා ගැන අපි හරිය ලොකු විවේචනයක් තියෙනවා. ප්‍රධාන මාධ්‍ය ධාරායි මාධ්‍ය ගැන ලොකු විවේචනයක් තියෙනවා අපේ තරුණ පරපුරට. ඒගොල්ලෝ දැන් ඔයගොල්ලෝගේ channel එකක් ගැන කතා කරලා ප්‍රයිවට් channel එකක් ගැන කතා කරොත් කියනවා මේකේ අයිතිකාරයාගේ ඒජන්ට් එක තමයි ඔය කියන්නේ. නා මේකේ මේ ස්වාධීන දෙයක් නෑ, මේ ජනතා අදහස් නෑ, මේකේ තියෙන මේ අයිතිකාරයාගේ අදහස් ටික තමයි න්‍යාය පත්‍රය තමයි යන්නේ මේක. රජයේ මාධ්‍ය ආයතන ගත්තොත් තියෙනවා මේක මේ රජයේ හොරණෑවක්. මේක හැබැයි ඒගොල්ලෝ හිතනවා මේ ඩිජිටල් මාධ්‍ය Facebook කියන්නේ ජනතා අදහස, මේ අපේ අදහස කියලා. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. මේ අපි Facebook ගත්තොත් Facebook කියන්නේ කම්පැනි එකක්. සම්පූර්ණ ව්‍යාපාරිකයෙක්ට සතු ආයතනයක්. එතකොට අපි දන්නවා මේ ඩිජිටල් ආර්ථිකය කියන අපි ආයෙත් આવොත් අද ලෝකේ ඩිජිටල් ආර්ථිකය පැත්තට ගියාට පස්සේ ඔයා Google එකට සර්ච් කරලා බැලුවොත් ලෝකේ පළවෙනි ධනවතුන් 10 දෙනාම ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධයි. ඒ 10 දෙනාට තමයි මේ ඩිජිටල් මාධ්‍යත් ඔක්කොම අයිති. ඒක හරියට මේක තමන්ට මේ තියෙන Google එකම හරියට සර්ච් කරොත් මේ සම්බන්ධතාවය මේ හිඩන් එජෙන්ඩා එක හොයාගන්න පුළුවන්. මේ ධනවතුන් 10 දෙනාටම තමයි මේ Facebook ඇතුළු සියලුම ඩිජිටල් මාධ්‍යත් අයිති. ඒතකොට මේ Facebook වල අපි දාන තොරතුරු දත්ත අපේ තමයි. ෆොටෝ එක අපේ තමයි සින්දුවක් ලියුවොත් කවියක් ලියුවොත් ඒක දත්ත තොරතුරු අපේ. හැබැයි ඒවා ඒගොල්ලන්ගේ දේශපාලනික අරමුණු වලට, ව්‍යාපාරික අරමුණු වලට, ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයන් වලට ඒවා භාවිතා කරන්න ඒ දැනුමතුන්ට පුළුවන්. ඒගොල්ලෝ ඒ සීලම දත්ත සීලම තොරතුරු ඒගොල්ලන්ගේ උමනායපකම් වලට භාවිතා කරනවා. ඉතින් මේක අවබෝධ කරගන්නේ නැති තාක්කල් අපේ තරුණ පරපුරට මේ Facebook එකෙන් අවශ්‍ය ප්‍රයෝජනය ගන්න බෑ. ඒගොල්ලෝ වෙන්නේ ඒකේ අතකොළු බවට පත් වෙන එක විතරයි. ඉතින් මම පොඩ්ඩක් වෙලා අරන් දැන් කියපු දෙයට පොඩි තාක්ෂණික මේක තාක්ෂණය වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම තේරෙන ඉඳ Facebook එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය කොටස් තුනකට බෙදනවා. ප්‍රධානම එක තමයි ප්‍රධාන එක නෙමෙයි පළවෙනි එක තමයි තාක්ෂණික දැනුම. අපි ඩිජිටල් මාධ්‍ය පාවිච්චි කරනවා නම් Facebook එක පාවිච්චි කරනවා නම් අපිට තාක්ෂණික දැනුමක් තියෙනවා. කොහොමද ෆෝන් එක පාවිච්චි කරන්නේ? කොහොමද Facebook account එකක් හදන්නේ? කොහොමද ඒක හැක් කරන්න නැති වෙන්න? හැක් කරන්න පුළුවන් ලොකු හැකර්ස්ලට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය හැකර් කෙනෙකුට හැක් කරන්න බැරි වෙන්න කොහොමද අපි පාස්වර්ඩ් එකක් දාන්නේ? කොහොමද ඒක අපි සේව් කරගන්නේ? දැන් ඔතෙන්ටික් දැන් තියෙන ෆෝන් එකත් එක්ක අපේ ටෙලිෆෝන් නම්බර් එකත් එක්ක සෙට් කරලා ඒක ආරක්ෂා කරන විදිහ ඒවා ගැන දැනුමක් තියෙනවා. තාක්ෂණික දැනුමක් තියෙනවා. තාක්ෂණික දැනුම නැත්නම් අපි අපේ සම්පූර්ණම අපේ Facebook එක හදන එකේ තේරුමක් නැහැ. මේක ජෝක් එකක් නෙමෙයිනේ. මේක ඉස්සලා මේක තාක්ෂණික දැනුම අරගෙන තමයි හැමෝම මේක පටන් ගන්න ඕන. දෙවෙනි දේ තමයි තාම වැදගත්. දැන් ඉස්සරහන් අපි තොරතුරු ලබා ගන්න පුස්තකාලයට ගිහිල්ලා අපිට අවශ්‍ය තොරතුරු අපි ලබා ගන්නවා. අපිට ඕන නම් අපි අවශ්‍ය පොත ගන්නවා. දැන් මේ සමාජ මාධ්‍ය තුල තොරතුරු අපි මේකට අපේ අර ආචාර්ය ටියුඩර් විසින් මහත්මයා කියන මේ තොරතුරු වසංගතයක් කියලා.
තොරතුරු අපිට ගලාගෙන අපිට ඒක හිතාගන්න බෑ. ඒ තොරතුරු විශ්ලේෂණාත්මකව විචාරාත්මකව අවබෝධ කරගන්න තියෙන හැකියාව තමයි දෙවෙනි ප්‍රධානම දේ මේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය. මේ එන තොරතුරු නිවැරදිව ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. මොනවාද මේ කියලා? ද ප්‍රධාන වශයෙන් අපි Facebook එක ගත්තොත් Facebook එකේ පිරලා තියෙන්නේ වැඩි හරියක් ව්‍යාජ පුවත්පත්. අපි කියන ෆේක් නිවුස් කියලා හැමෝම දන්න වචන වලින්. ව්‍යාජ ගිණුම් පිරিলা. අඩු ගන්න තාම සරලව මේ දෙක අඳුර ගන්න පුළුවන්ද? ෆේක් නිවුස් එකක් කොහොමද අඳුරගන්නේ? අපි දැක්කම අඳුරගන්න පුළුවන්ද මේක ෆේක් නිවුස් එකක් කියලා? ව්‍යාජ ගිණුමක් දැක්කම අපිට අඳුරගන්න පුළුවන්ද මේක ව්‍යාජ ගිණුමක් කියලා? අපි ඒක අත්දැකීමත් එක අපි විෂයක් විදිහට අපේ ආයතනයේ උගන්වන එක ලොකු විෂයක්. නමුත් බොහොම සරලව කිව්වොත් අපිට දැන් අපේ දැනුමත් එක්ක මට පුළුවන් ව්‍යාජ ගිණුමක් දැකපුවම අඳුරගන්න. ෆේක් නිවුස් එකක් අඳුරගන්න. ඒ හැකියාව ලබා ගන්න ඕන අවම වශයෙන්. ඉතින් ඒ තොරතුරු වල ඉස්සෙල්ලා කිව්වා වගේ විචාරාත්මකව විශ්ලේෂණාත්මකව ඒක අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අපිට පුළුවන් වෙන්න ඕන අපේ දායකත්වයක්. ඒ කියන්නේ අපිටත් පුළුවන් වෙන්න ඕන මේ ඩිජිටල් මාධ්‍යයට යම් දායකත්වයක් රටටත් අපිටත් වැඩදායි විදියට. Facebook එක ගත්තොත් අපිට පුළුවන් වෙන්න ඕන අපිටත් වැඩදායි විදියට රටටත් වැඩදායි විදියට කාටවත් හානියක් නැතුව පෝස්ට් එකක් දාන්න. ඒ හැකියාවත් අපිට තියෙනවා. ඔය කොටස් තුන තමයි ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ. විනයක් ඇතුව. ඉතින් දැන් ඔව් කියන්න අමිතස්. ඔන්න බොහොම අපූර්ව කාරණා ටිකක් එකතු වුණා. මට මේ Facebook ගැන කියද්දි මෙන්න මෙහෙම කතාවක් හිතුණා. මේ පොත මම ඔබට දෙනවා. ඔබ මේ පොතේ බොහෝ දේවල් ලියනවා. නමුත් මේ පොත මගේ. ඔබ ඒ පොතේ බොහෝ දේවල් ලියනවා. මට ඕන වෙලාවක මේ පොත ගන්න පුළුවන්. ඒකෙන්ද ටිකක් පරිස්සම් වෙන්න ඕන ලියන දේවල් ගැනත්. ඉතින් ඔය තමයි Facebook. ඊළඟට අපි Google ගැන කතා බහ කරද්දි මේ මම මුලදිත් අහුවා ප්‍රශ්නයක්. තමයි ප්‍රශ්නයක් අහුවා. මේ අපි Google වල සර්ච් කරන දේවල් ඇයි මේ Facebook එකේ පෙන්නන්නේ? තාක්ෂණිකව කිව්වොත් අපේ තියෙනවා මේ අහලා ඇති ඇල්ගොරිතම් කියලා එකක්. එතකොට AI කියලා එකක් තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා එකක් තියෙනවා. කෘත්‍රිම බුද්ධිය. මේ දෙක අනුව තමයි ඔය සිද්ධිය වෙන්නේ. අපිත් දැන් හොඳට ඔයගොල්ලොත් හැමෝම මේ ගෙදර ඉඳන් කරලා බලන්න මේ චිත්‍රාංග කියපු දේ අද කරලා බලන්න. අද ඔයා Facebook එක හරි නැත්නම් Google එක හරි සර්ච් කරන හොටෙල්ස් වගේ ට්‍රිප් එකක් යන්න අපි මුලින්ම කරන්නේ හොටෙල් එක සර්ච් කරන එකනේ. සීගිරිය හොටෙල් එක. සීගිරිය යනවා අපි හොටෙල් එකක් සර්ච් කරනවා. ඊට පස්සේ මේල් එකෙත් ඔයාට එන්නේ සීගිරිය හොටෙල් ගැන. Facebook එකේ නෙත් සීගිරිය හොටෙල්ස් ගැන. නැත්නම් වෙන කොහේ හරි හොටෙල් සජෙස්ට් කරලා ඔයාට මෙන්න මෙහෙ යන්න. හැම එකකින්ම Twitter ඉන්නවනම් Twitter එකටත් එනවා ඒක. ඔයා තව සමාජ මාධ්‍යයක ඉන්නවනම් ඒකටත් එනවා. දැන් ගොඩාක් සමාජ මාධ්‍ය තියෙනවා. ඒ වෙන්නේ එකක් එකිනෙකට සම්බන්ධයි. හුඟක් දුරට මේ හැම එකකම ඉන්න එක අයිතිකාරයා. ඒ වගේම මේවා එකිනෙකට සම්බන්ධයි මේ තාක්ෂණිකව මේවා එකිනෙකට සම්බන්ධයි. ඉස්සලා කිව්වා වගේ ඇල්ගොරිතම්ස් සහ AI පදනම් කරගෙන මේවා ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපි ඔය හොටෙල් ගැන කිව්වම මේක ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරික අරමුණු. මම කිව්ව මුලින්ම මම කිව්වා අරමුණු දෙකක් ක්‍රියාත්මක කරනවා කියලා. දේශපාලනික අරමුණු සහ ව්‍යාපාරික අරමුණු. එතකොට මේ අපි ඔයා කියපු උදාහරණය හොඳ උදාහරණයක්. මේ කොහොමද මේ ව්‍යාපාරික අරමුණු ව්‍යාපාරික න්‍යාය පත්‍රයන් සැඟවිලා මේක කටයුතු කරන්න කියලා. එතකොට මේ අපි සර්ච් කරොත් අපිට ඒක සජෙස්ට් කරලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කරගන්න. අපි දන්නේ අපිට හිතා ගන්න බෑ. අපි හිතනවා අපිට ලොකු chance එකක් අපි සීගිරියේ හොටෙල් එකක අද ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ හොටෙල් එකට තමයි යන්නේ. කොච්චර දියුණුවද? තාක්ෂණික තාම දියුණුවයි. ඉතින් මේක දැන් මේක ඊට එහා ගිහිල්ලා දැන් අපි දන්නවා තව අපි පොලිසිය මහතුරුත් එක්ක කතා කරනකොට හුඟක් අය කියනවා මේ අපි හැමදේම මේ Facebook එකේ දානවා. දැන් ඕනනම් ඉතින් ලොකු ප්‍රශ්න නෙමෙයි. දැන් අපි දකින්න දැන් ඉස්සලා ඒ ට්‍රිප් එක යනවනේ අපි දැන්. ඒ ට්‍රිප් එක දැන් අර Facebook එකෙන් හොයලා දීපු හොටෙල් එකටම අපි යනවා. යන ගමන් අපි දානවා අපි අද යනවා හොටෙල් එකට. අපි අම්මයි තාත්තයි ඔක්කොම යනවා. කාර් එකේ නැගලත් යනවා කියලා පෙන්නනවා. ඒක ගෙදර කවුරුත් නැහැ කියලා හොරු දාන්නවා. ඉතින් දාට ගෙදරට හොරු වෙනවා. ඒ වගේ ප්‍රශ්නත් වෙනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ මේක මේ තාම අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. මේක අනවබෝධයෙන් අර නොදැන ගියොත් අතරමඟ වගේ මේක දැනගෙන යන්න ඕන ගමනක්. ඉතින් නොදැන ගියොත් ලොකු ගැටලු වලට මුහුණ පාන විශේෂයෙන් මම දෙකක් කියනවා. මේක මේ ශ්‍රී ලංකාවට මම හැමදෙස්සම ශ්‍රී ලංකාව ගැන කතා කරන්නේ මම මෙහෙ ඉන්න හින්දා. නමුත් මේක ලෝකෙටම බලපාන ගැටලුවක්. දැන් මේ මෑතකදී යුරෝපයේ කරපු නවතම සමීක්ෂණයෙන් තේරිලා තියෙනවා මේ අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 30ට අඩු තරුණ පිරිස් වලින් ඒ කියන්නේ යුරෝපයේ 40%කට වැඩි ප්‍රමාණයකට ෆේක් නිවුස් එකක් අඳුර ගන්න බෑ.
ඒ ගැටලු හැම ලෝකෙම තියෙනවා. ඉතින් මේ ලෝකෙම තියෙන ගැටලුවට තමයි මේ විසඳුමක් විදියට මේ ඩිජිටල් මීඩියා ලිටරසි කියන එක මේවල බැවිලා තියෙන්නේ. ඉතින් නමුත් අපි මේකෙන් තාම ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඉතින් ඒක තමයි විසඳුම. දැන් බලන්න මේ අපේ බොහෝ කලාකරුවෝ සැබෑ මරණයට පෙර කී වතාවක් අභාව ප්‍රාප්ත වෙනවද? ඒ පුවත් කොච්චර වේගෙන් යනවද? හදිස්සියේවත් ජනප්‍රිය චරිතයක් රෝහල්ගත වුණු සැනින් ඔහු අනිත් පැත්තට අභාව ප්‍රාප්ත වූ බව බොහෝ පුවත් අපි දැකලා තියෙනවා. බොහෝම වේගෙන් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ඔබට ඒවා අඳුන ගන්නම බැරිද? දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද්ද මේකට තියෙන නිර්ණායකටයක් අපිට හදා ගන්න බැරිද? ෆේක් නිවුස් එක අඳුර ගන්න අපි ටෙක්නිකලි නම් අපි ලොකු දවසක විතර ලොකු පාඩමක්. නමුත් බොහොම සරලව අපිට අපි මම කිව්වොත් අපිට ඔබට නිවුස් අපි දැක්කොත් ඔබ ප්‍රවෘත්තියක් Facebook එකේ මේ Facebook එක ගැන කියන්නේ. Facebook එකේ බොහෝ දුරට ඒ පෝස්ට් එක දාලා තියෙන කවුද කියලා මුලින්ම හිතන්න බලන්න ඕන. ඒ සමහරවිට මේක යාළුවෙක් එයාගේම පෝස්ට් එකක් විදිහට දැම්මොත් බොහෝ දුරට ඒකේ තියෙන ක්‍රෙඩිබිලිටි එක අඩුයි. හැබැයි උගක් වෙලාවට අපි වෙබ් අඩවි උපුටලා සමහර Facebook එකේ තියෙන ප්‍රවෘත්තියක්. එහෙම වුණොත් අපි පොඩ්ඩක් බලනවා මේ වෙබ් එකකට ගිහිලා තියෙන එකක්. මේක ඇත්තද? ඊට පස්සේ බලන්න මේ වෙබ් එක මොකක්ද කියලා. වෙබ්සයිට් එක ක්‍රෙඩිබල් එකක්ද? ඒකට කියන්නේ විශ්වසනීය වෙබ් අඩවියක්ද? මේක ප්‍රවෘත්ති වෙබ් අඩවියක්ද? ඒ ප්‍රවෘත්ති වෙබ් අඩවියට යන්න ඕනවා. ගිහිලා මේකේ මීට ඉස්සරහ නිවුස් දාලා තියෙනවද? චුට්ටක් ඒ වෙබ් එක දැක්කම අපිට තේරෙනවා මේ බොහොම මේක කොමන් සෙන්ස් මේක බොහොම ලොකු අදි තාක්ෂණ මේ රොකට් සයන්ස් නෙමෙයි. ඒ වෙබ් එක දැක්කම අපිට තේරෙනවා මේක මේ නිතර පවත්වාගෙන යන වෙබ් සයිට් එකක්ද? මේක අප්ඩේට් වෙලා තියෙනවද නිවුස් දිනපතා? දිනපතා නිවුස් අප්ඩේට් වෙලා තියෙනවා මේකට කියන්නේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා මේක පවත්වාගෙන යන එකක්. ඒකට ඒක ලොකු බොරු වෙන්න බෑ කියලා ඒක සරලව. මේ බොහොම සරලව කියන්නේ. ඒ වගේ අපි සයිට් එක දිහා පොඩ්ඩක් බැලුවම අපිට පොඩි දෙයක් තේරෙනවා. ඊළඟට මේක ලියපු කෙනෙක් ඉන්නවද? මේක බයිලයින් එකක් තියෙනවද? කව ලියලා තියෙනවද? එයා ඒක වගකීම අරන් තියෙනවද? කව ලියපු කෙනෙක්. එයා පොඩ්ඩක් අහලා පුරුදු කෙනෙක් නම් මාධ්‍ය විදිහට නම් තවත් අපිට ක්‍රෙඩිබල් ඒ කියන්නේ විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේ තමයි මේ නිවුස් එක ඒ කියන්නේ අපි ලොකු නිවුස් එකක් නම් අපි හිතමු දැන් ඔබ කිව්වාගේ කලාකාරයෙකුගේ මරණයක් ගැන නම් මේක ටිකක් වෙලා යනකොට අනිත් වෙබ් වලත් යන්න බෑ. හා දැන් මේ අපි කියමු ab.lk කියන වෙබ් එකේ විතරක් මේ මරණය ගැන විදියක් නෑ ටිකක් වෙලා යනකොට අනිත් වෙබ් වල තියෙනවනේ මේක අනිවාර්යයෙන්. බලන්න පොඩ්ඩක් චෙක් කරලා තව වෙබ්සයිට් වල දෙනවද? පත්තර වලත් දැන් ප්‍රධාන ප්‍රවෘත්ති පත්තර වලත් තියෙන වෙබ්සයිට්ස්. හැම වෙබ් ප්‍රධාන ටීවී channel වලත් තියෙන වෙබ්සයිට්ස්. මේ වලත් යනවද? මේවට ආරංචි නොවී ඉන්න බැරිදියක් නෑනේ. ඒවල මාධ්‍යවේදියෝ මීට වැඩි ප්‍රොෆෙෂනල් නේ. එහෙනම් ඒකට ඊට වැඩි ඉක්මනට එන්න ඕන එක. එහෙනම් ඒවල නැත්තේ ඇයි? අනිත් එක අපි ඩේට් එක බලන්න ඕන. උගාක් වෙලාවට. අපි ඩේට් එක අපි හරියට වර්ධිනවා. අපිට පරණ නිවුස් අර ආය උඩට එනවනේ. අපි හිතනවා මේක මේ අලුත් එකක් කියලා. පහුගිය කාලේ ගොඩාක් Facebook එකේ එහෙම දේවල් වුණා. මේ පරණ නිවුස් එක ආය උඩට එනවා. අපි ඩේට් එක බලන්න නැතුව අපි ඒක බලනවා. ඉතින් ඊට පස්සේ තව ගොඩාක් දේවල් තියෙනවා. මූලාශ්‍රය. අපි සෝස් එක මේ නිවුස් එක කොහෙන්ද මූලාශ්‍රයක් කියන්නේ? මේක අරන් තියෙන්නේ කොහෙද? පොලිසිය කවර කියලාද මේක? මේ මරණයක් නම් ඉස්පිරිතාලෙන් කියන්න ඕන. අපේ පුෂ්පා මැඩම් ගැන හැමෝම කියනවා. පුෂ්පා මැඩම් මොන හරි කියලා තියෙනවා මේක ගැන. ඒ වගේ අපි බලනවා. මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙන්න ඕන. ඉතින් මේක කවරි ඒ වැදගත් කියන්නේ වගකියුතු ආයතනකින් මේක කියලා තියෙනවා. ඒ වගේ බොහොම සරල දේවල් ටික. ඔය සරල දේවල් මේ මිනිසුන් අතර විරල වීම තමයි ඒකයි ගැටලුව. ලොකුම ගැටලුව වඩ පත් වෙලා තියෙන්නේ. Facebook ගැන කතා බහ කරන්නේ මේ ඒ එක්කම අපි කතා කරා තව තියෙනවනේ බොහොම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් ගොඩක්. ඒ අතරදිම මේ මම අර මුලදීත් අහුවා ප්‍රශ්නයක්. ඒකට නම් උත්තරයක් හොයාගන්නම ඕන. ඔබට සමහර කලාවට අත්දැකීම් ඇති මේ කතා කරපු දේවල් පවා Google එකේ පෙන්නලා තියෙනවා, Facebook එකේ පෙන්නලා තියෙනවා කියලා. මේක ටිකක් භයානක දෙයක් වෙන්නත් පුළුවන්. අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. නැවතත් අරුණැල්ල සමගින් අපි පැතුම් වික්‍රමරත්න සමගින් කතා බහ කරමින් ඉන්නේ ෆෝන් එක ගැන. එහෙමත් නැත්නම් අපේ ජංගම දුරකථනය ගැන. සරලවම කතාව කිව්වොත් එහෙම. දැන් මේ වර්තමානයේ වෙද්දී දෙමව්පියන්ටත් ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා දරුවන් සම්බන්ධව. එකක් තමයි මේ TikTok කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා බොහෝ දෙනාට. ඊළඟට අපි ගත්තාම මේ TikTok කරන සමහර අපි කියනවා මේ තරුණ කල්ලි විදිහටත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විදිහේ එක සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ හරහා තියෙන බොහෝ සමාජ බලපෑම් පිළිබඳවත් කතා බහ කරගෙන යනවා. අනිත් පැත්තට අපි ගත්තාම ඒ TikTok වල තියෙන බලපෑම් වගේම මේ
මේ දේවල් හරියට භාවිතා කිරීම පිළිබඳව තියෙන අනවබෝධකාරී තත්ත්වය තමයි ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙලා තියෙන්නේ. දැන් ජංගම දුරකථනය කියන්නේ අපේ ශරීරයේ තියෙන අවයවයක් වගේම බොහොම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒක අතහරින්නට බෑ. හැබැයි ක්‍රමානුකූලව භාවිතා කිරීම වැදගත්. මම අර විරාමයට කලින් ප්‍රශ්නයක් අහුවා මේ අපි සාමාන්‍යයෙන් මේ කතා කරන දේවල් පවා Google එකේ පෙන්නනවාද කියලා. එහෙම වෙනවද? එහෙම වෙනවා කියලා අපිට අත්දැකීම් තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා හිතන්න ඕන. මෙහෙමයි. එකක් තමයි බොහොම සරලව කිව්වොත් අපි හුඟක් දේවල් අපි කතා කරන දේවල් මොකද ඔබ කිව්වා වගේ අපි අපේ ජංගම දුරකථනයේ භාවිතය නිකන් අපිට නිකන් දැන් අනිච්චානුගත වෙනවා. අන්කොන්ෂස් විදිහට වෙනවා. ඒ කියන්නේ ඒ තරම් අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒකතකොට සමහර වෙලාවට අපි මේ හුඟක් වෙලාවට කතා කරන දේවල් අපි නොදැනුවත්වම අපි අතින් සර්ච් වෙනවා. ඒක දිහා බැලෙනවා. සර්ච් කරන්න ඕනේ නැහැ. යමකට ලයික් එකක් දැම්මත් ඒ පෝස්ට් එකක් ඕපන් කරත් ඒක අර මම අපි කියපු මේ කෘත්‍රිම බුද්ධිය හරහා රෙකෝඩ් වෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ වගේ අපි දෙයක් දැක්කත් බලුවත් ඒ පෝස්ට් එක ඕපන් කරත් ලයික් එකක් ඕනේ නැහැ. කමෙන්ට් එකක් ඕනේ නැහැ. අපි මේ පෝස්ට් එක ක්ලික් කරලා ඕපන් කරත් ඒක අර මේ ඇල්ගොරිතම් එක සෙට් වෙලා ඒ ඔබ කියපු අර අමුතු සිද්ධිය වෙනවා. හරි අద్భుත ජනක සිද්ධිය. හැබැයි මීට මෙහා එහා ගිය දේවලුත් තියෙනවා. ඒ කියන්නේ සමහරට මේ උගක් අය කියන්න පුළුවන් මේක මේ කන්ස්පිරසි තියරිස් කියලා. හැබැයි එහෙම දේවල් වෙනවා. මොකද මේ මම ඉස්සලා මුලින් කිව්වා වගේ මේ අපි මේ උඩින් පේන මේ හරිම සරල දේ නෙමෙයි Facebook කියන්නේ. මම මුලින් ඉඳන්ම කියන මේ මම බය කරනවා නෙමෙයි. මේකේ ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් කියන්නේ දැන් දේශපාලන ආර්ථිකය කියන්නේ දෙකක් නෙමෙයිනේ. දැන් ලෝක දේශපාලන ආර්ථිකය කියන එකක්. එතකොට මේ ඩිජිටල් ආර්ථිකය පැමිණ එක මුළු ලෝකේ දේශපාලනයත් ඒක වටා ගොනු වෙලා තියෙන්නේ. එතකොට දැන් ඩිජිටල් ආර්ථිකයට ගමනක් යන්න බෑ ඩිජිටල් මාධ්‍ය නැතුව. ඒගොල්ලන් ප්‍රධානම ඒවා තමයි ඩිජිටල් මාධ්‍ය. ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලන ආර්ථික අරමුණු සඳහා ඩිජිටල් මාධ්‍ය ඕන විදිහට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. අපි දැක්ක පහුගිය කාලේ Facebook එකට කොච්චර චෝදනා තිබ්බද රහස් සාකච්ඡා සමන්ගේ රහස් දේවල් එළියට දාලා දැන් රුසියාව ඇමරිකාව ලොකු බල අරගලයක කේන්ද්‍රය වෙලා තිබ්බ Facebook. ඉතින් ඒ වගේ ඒගොල්ලන් කරන්න බැරි දෙයක් නෑ දැන්. මුළු ලෝකෙම ඒගොල්ලන් අතේ තියෙනවා. ඔය Facebook හැදුවේ ඒ වගේ දෙයකට. ඒ කියන්නේ මුළු ලෝකෙම හැම කෙනෙක්ගේම තොරතුරු ඒගොල්ලෝ කාව තියෙනවා. ඉතින් අපි කන්ස්පිරසි තියරි කියලා අයින් කරන්න පුළුවන්. හැබැයි කියනවා අපේ ලැප් එකේ කැමරා එක වුණත් ඒගොල්ලන්ට ඔන් කරන්න පුළුවන් කියලා. හරිද? බැරි වෙන විදියක් නෑ. මොකද ඒ තරම් තාක්ෂණය දියුණුයි. ඒ තරම් Facebook ඒ ඩිජිටල් තාක්ෂණය දියුණුයි. ඒගොල්ලන්ට ඒ තාක්ෂණය හරහා කෙනෙක්ගේ ගෙදරට ඇතුළු වෙන එක, කෙනෙක්ගේ ගෙදර තියෙන දේ තොරතුරු ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. අපි ඒව දැනටමත් අපි ඕනතරම් අපි සයිට්ස් දැකලා තියෙනවා. ගෙදරක ගෙදර ඇතුළට කැමරා එක ඔන් කරලා ඇතුළු වෙන විදිය ඕනතරම් කියන්නේ ඒ යදුම් තියෙනවා. ඒ ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඇප් තියෙනවා. ඉතින් හරි සරලව ඒක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මං කියන්නේ Facebook එකකින් ඔබගේ දැන් මේ කැමරා එක ඔන් කරයි පරිස්සම් වෙන්න කියලා. හැබැයි නෑ පරිස්සම් වෙන්න පුළුවන් දේවල්. ඒවා මම ඍජුවම කියන්නේ මොකද මේ ව්‍යාපාරික ප්‍රශ්නත් එක්ක මේ ඔක්කොම ව්‍යාපාරනේ. ඒකින්ද මම හැබැයි අනතුරක් තියෙනවා. අනතුරක් තියෙනවා ප්‍රවේශම් වෙන එක හොඳයි. ඉඩක් තියෙනවා පරිස්සම්. අනිවාර්යයෙන්. මේ TikTok ගැන කතා කරානේ. දැන් මේ TikTok කිව්වහම අපි දකින්නේ ඒක ඇවිල්ලා සින්දුවක් අරගෙන ඒකට මයිම් කරනවා. එහෙමත් නැත්නම් නටනවා. ඒක තමයි අපි දකින්නේ ලංකාවේ කාලෙන් කාලට TikTok තරු බිහි වෙලා ඉන්නවා. දැන් මේ තරුණ ප්‍රජාව ගත්තාම බොහෝ වෙලාවට දැන් ඉස්සර නම් රූපවාහිනියෙන් ප්‍රසිද්ධ වුණාට වඩා දැන් බොහොම පහසුවෙන් ජංගම දුරකථනය අතේ තියෙනවා නම් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒක රැයෙන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. TikTok කියන්නේ එක පැත්තකින් ගත්තොත් භීෂණයක් විදිහට භාවිතා වෙලා තියෙන. ඇත්තට මොකක්ද මේක? මේ හොඳ පැත්තක් ඇත්තෙම නැද්ද මේකේ? අනිවාර්යයෙන්. ඇත්තම චිත්‍රාංග දැන් මේ අපි කතා කරන්නේ වලින් මේ තරුණයි ඉතින් හරි වැරදි නුඟක් දේවල් තේරුම් ගන්න. මේ අපි මේ කියන්නේ Facebook වත් TikTok වත් මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න එපයි කියන එක නෙමෙයි. මේක ඊටාම ප්‍රයෝජනවත්. හරිද? ප්‍රයෝජනවත් විදියට හදලා තියෙන මොකද එතකොට මිනිස්සු එකතු වෙන්නේ. එකතු වුණාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ මේ අරමුණ ඉටු කරගන්නේ. ඉතින් අපිට මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේකේ නිවැරදිව භාවිතා කරොත් මේක හරියට අවබෝධ කරගෙන භාවිතා කරොත් ගන්න පුළුවන් ප්‍රයෝජන අප්‍රමාණයි. දැන් TikTok ගැන කිව්වා. මම දැන් බොහොම සරලව දැන් ඒක වෘත්තීය විදියට අපි දන්න අපේ මාධ්‍ය ශාස්ත්‍රයේ දැන් කුවාක්ලාට විදේශී රටවල ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීව තමන්ගේ මාධ්‍ය කටයුතු සඳහා TikTok භාවිත කරනවා. නිවුස් ටෙලිකාස්ටිං සඳහා ඒගොල්ලෝ TikTok භාවිත කරනවා. එච්චර වෘත්තීය පැත්තට යන්න ඕනේ නැහැ. බොහොම අපේ රටෙත් දැන් ඉන්න YouTubers ලා ගොඩාක් බිහි වෙලා තියෙනවා.
පොඩි විහිළු පොඩි කොමඩි කරන ඒ වගේ ගොඩාක් කට්ටිය බිහිලා තියෙනවා. ඒවා කොච්චර වටිනවද? ඒ කියන්නේ අපේ රටට ඒ කොමඩි කියලා අපි ඒක පහත් කරන්න හොඳ නැහැ. මොකද ඒ වලින් කොච්චර ලංකාව ඩොලර්ස් එනවද? අපි දැන් අපි නම් කියන්න ඕනේ නැහැ. කමන්න කිව්වත් අපි ජනප්‍රියයි ඒ වගේම ඒ වගේ ගොඩක් නේද ලකයි සිකයි ඒ වගේ ගොඩාක් මේ TikTok සහ YouTube මාධ්‍යයෙන් ජනප්‍රිය වෙච්ච චරිත ඉන්නවා. ඒගොල්ලන්ගෙන් එන්නේ අපේ ඩොලර්ස්. අපි ඒක අමතක කරන ඒක ඇත්තටම ඔය ව්‍යවසායකත්වයට හුඟක් වෙලාට මේ ටාගට් වෙන්නේ නැති ගෲප් එකක්. ඩිජිටල් ව්‍යවසාය. ඩිජිටල් ව්‍යවසායක කොච්චර රටට සේවයක්ද ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ හැකියාවෙන්නේ. ඒ හැකියාවන් ඒගොල්ලන්ට කවදාවත් ටීවී එකේ ඔය ෂෝ එකක් කරන්න ගෙන අවුරුදු මම හිතන්නේ අවුරුදු 50කට 60කට දාන්න වෙන්නේ නැහැ. මේ තියෙන ඉතින් නමුත් ඒගොල්ලෝ ඒ තමන්ගේ හැකියාව පෙන්වන්න ලොකු ප්ලැට්ෆෝම් එකක් ඒක. TikTok ඒ වගේමයි. TikTok මම හිතන්නේ දැන් YouTube වලට වැඩිය වේගෙන් පැතිරලා යනවා ලෝකේ. සමහර රටවල් තානම් කරලා තියෙනවා. ඉතින් ඒ වේගය වැඩි හින්දා ඒගොල්ලෝ මේ අපි කියන්නේ බය හින්දා මෙච්චර මිනිස්සු එකතු වීම බයක් වගේ හින්දා. ඉතින් නමුත් ඒක නිවැරදි භාවිත කරොත් ඇත්තම ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන් TikTok වගේම YouTube දැන් Instagram දැන් ඒ වගේ හැම දෙයකින්ම ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. තමන්ට මුදල් උපයන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිරූපය වැඩි වෙන්න පුළුවන්. දැන් ඔබ චිත්‍රාංග කිව්වා මේ ඩිජිටල් ID එක ගැන. ඒක හොඳ දෙයක්. කියන්නේ තමන්ගේ ඩිජිටල් ID එක කොච්චර බොරු දැම්මත් කමක් නැහැ. හොඳ දෙයක් වෙන්න ඕන. ඒ කියන්නේ ඒගේ ප්‍රතිරූපය ඉහළ නංවල තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ඉන්ටර්විව් එකක් යනකොට ඉන්ටර්විව් කෝල් කරාම ගොඩක් අය එන්නේ ඉස්සෙල්ලා යාගේ Facebook එක බලන්නේ. ඒකේ යාගේ ප්‍රතිරූපය හොඳට එයා මේන්ටේන් කරලා තිබ්බොත් ඒක යාට ජොබ් එක හම්බෙන්නත් ලොකු සාධකයක්. ඒ වගේම තමයි ඒකේ තිබ්බොත් එයාගේ මොකක් හරි ගැලපෙන්නේ නැති දෙයක් ඒක යාට ජොබ් එක අහිමි වෙන්නත් හේතුවක් වෙනවා. ඉතින් ඒක තමයි ඒකේ ප්‍රයෝජනෙ ගන්න කියන්නේ. ඉතින් ඒක මම ඒක කියන්නේ මේක මේ ඩිජිටල් මාධ්‍යයෙන් විශාල ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් ඒක අපේ තරුණ පරපුරට ගන්න බැරි වෙලා තියෙන්නේ නිවැරදි සාක්ෂරතාවය නැති හින්දා. ඉතින් ඒක නිවැරදි භාවිත කරලා ඕන තරම් උදාහරණ තියෙනවා. ලංකාවේ සහ ලංකාවෙන් පිටත් ඒකෙන් ඒ ඩිජිටල් මාධ්‍ය නිසාම කෝටිපතියෝ වෙච්ච බිලියනියර්ස්ලා වෙච්ච ගොඩාක් ප්‍රමාණයක් ඉන්නවා. ඒක අපි ආදර්ශයට ගන්න ඕනේ. ඒවා අපි ඒ රෝල් මොඩල් විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒක කිසි වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ හරියට මේවා කියවා නොගැනීම. මේ අපව කියවන්න අපි විසින්ම තොරතුරු සියල්ලක්ම ගබඩා කරලා තියෙනවා අපේ ජංගම දුරකථනවල. එනිසා ඕන කෙනෙකුට අපිව කියව ගන්න පුළුවන්. අපිව කියවද්දී අපි එකලන්ට අපිව කියවන්න මේ ලබා දෙන අවස්ථාවේදී අපිට වෙන්න පුළුවන් හානි පිළිබඳවයි මේ දැනුවත් වීමත් අවශ්‍ය වෙන්නේ. දැන් ওই විදිහට කතා කරගෙන යද්දී අර එක තැනක සඳහන් කරා මේ රටවල් ගැන ටිකක් මේ විශේෂ කාරණාවක්. අපි ගත්තොත් එහෙම මේ දන්න චීනය වගේ රටක් ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම තමන්ගේ Facebook කියන ප්ලැට්ෆෝම් එක ඉවත් කරලා ඒගොල්ලොන්ගේම දෙයක් භාවිතා කරගෙන යනවා. ඒ කියන්නේ අපි කියපු අර කන්ස්පිරසි තියරිස් ඇත්ත කියලා හිතපු දෙන්න තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේ කියන්නේ මේක යට ලොකු දේශපාලන අරමුණු තියෙනවා සහ අනිවාර්යෙන් තියෙනවා සහ ඒකට සැඟවුණු න්‍යායපත්‍ර තියෙන බව ඒ රටවල් දන්නවා. ඉතින් දැන් කොහොමත් බොහොම සරලව කතා කරොත් ඉතින් Facebook කියන්නේ ඇමරිකාවේ. එතකොට චීනේ හතුරෙක් ඇමරිකාව කියන එක ඉතින් මහලු දෙයක් නෙමෙයි. මෙතන ලොකු දේශපාලන සාකච්ඡා නෙමෙයි. මේක හැමෝම දන්න දෙයක්. චීනේ දන්නවා මේක ලොකු ත්‍රෙට් එකක් ඒගොල්ලන්ට. Facebook චීනට එනවයි කියන්නේ ඇමරිකාව චීනට එනවයි කියන එක තමයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ හිතනවා. අපි දන්නවා ඒකම හිතනවා. ඒකින්ද තමයි ඒක තහනම් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා ඔයගලන්ට ඒ කියන්නේ හැමෝටම ඒ වගේ උදාහරණකින් උත් තේරෙනවා මේක කොයි වගේ ශක්තිමත් චීනය කියන්නේ බොහොම ශක්තිමත් තාක්ෂණයනුත්. හැබැයි ඒගොල්ලෝ දන්නවා මේක ත්‍රෙට් එකක් කියලා. ඉතින් අපිට එහෙම කිසිම ආරක්ෂාවක් නැතුව අපි භාවිතා කරන්න ගත්තොත් Facebook අපි කොච්චර නොදිනුනටද තාක්ෂණයෙන් චීනෙත් එක බලනවා. ඉතින් අපි කොයි වගේ මුලා වීමකට ලක් වෙන්න පුළුවන්ද චීනෙත් එක බලනවා. ඉතින් ඒකින්ද චීනය වගේ අපි තහනම් කරන්න ඕනේ අපිට ඒක. මොකද චීනය වගේ අපිට තනියෙන් නැගිටින්න පුළුවන් රටක් නෙමෙයිනේ. අපි චීනයට ගියොත් අපිට මේ පාවිච්චි කරන කිසි දෙයක් පාවිච්චි කරන්න බෑ. අපි ගිය ගමන් අර WeChat කියලා එකක් තියෙනවා. ඒ WeChat එක දාගන්න ඕනේ. ඉතින් ඒක දාගෙන තමයි අපි කටයුතු එහෙම තමයි ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එකක් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ රටවල් හැටි ඉතින් ඒගොල්ලෝ ඒක මේකේ ත්‍රෙට් එක තේරුම් ගන්න තියෙනවා. ඒක තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපි ඒ තරම් අන්තවාදී අපිට ඒ තරම් ලොකු ත්‍රෙට් එකකුත් නැහැ නේ ඇමරිකාවේ. ඒකින්ද මේ අපි එහෙම එන්න ඕනේ නැහැ. නමුත් අපි මේක නිවැරදිව භාවිත කරමු. මේක දැනගෙන. ඉතින් ඔබ කිව්වා මේ දේශපාලනයට කොච්චර බලපානවද කියලා. ඉතින් පහුගිය කාලේ ගොඩාක් උදාහරණ තිබ්බා. අපි දැක්කා මේ අරාබි වසන්තය වගේ උදාහරණ රෙජීම් චේන්ජස් දැක්කා. මේ වලට Facebook බලපෑවා. ප්‍රබලව බලපෑවා. ඉතින් ඒකයි කියන්නේ ඒකයි මේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාව මේව තරම් වැදගත් වෙලා තියෙන්නේ. මොකද රෙජීම් චේන්ජ් එකක් කරන්න පවා පුළුවන් නම්
ඒ තරම් බලවත් දෙයක් අනවබෝධයෙන් භාවිතා කිරීම හරි භයානකයි. ඒ තරම් ප්‍රබල නම් රෙජිම් චේන්ජ් එකක් නරක නෑ. රෙජිම් කරන්න ඕන. නමුත් ඒ තරම් බලවත් නම් සමාජ මාධ්‍ය ඒක භාවිතා කිරීම අවබෝධයෙන් කරන්න ඕන. දැලිපියක් නම් ඒක ඒ තරම් තියුණු නම් අපි ඒක අවබෝධයෙන් පාවිච්චි කරන්න ඕන. නේ? ඒකින්ද ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ තරම් ප්‍රබල මාධ්‍යයක් අපි මේ බොහොම තාම සරලව මේ කෑම කන ගමන් භාවිතා කිරීම, ටීවී බලනකම් භාවිතා කිරීම මම හිතන අනුතුරුදායකයි. මේක දැනගන්න ඒක බය කිරීමක් නෙමෙයි, නමුත් අනුතුරුදායකයි. සමාජ මාධ්‍ය පාවිච්චි කරනවද නැත්නම් සමාජ මාධ්‍ය තුල ඔබ පාවිච්චි වෙනවද? ඔන්න ප්‍රශ්නාර්ථය දෙපැත්තක් තියෙනවා. මේ ගලපා ගැනීම වැදගත්. ඔය කාලෙන් කාලට එනවා ගොඩක් ට්‍රෙන්ඩ්ස් ආවහම ඉවක් පවක් නැතුව අපි හැමෝම වගේ ෂෙයා කරනවා, කතා බහ කරනවා. අපිම මතවාද හදලා, අපිම ටොපික් එක හදලා අපි මේක විවේචනය කරනවා. ඊට වඩා හොඳයි පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ඒ දේවල් භාවිතා කිරීම. අන්න ඒකටයි අද අපි ඔබට මඟ පෙන්නුවේ. මේ අපේ ඇත්තටම අරමුණක් තියෙනවා. ඉදිරියේදී ජය TV ඔස්සේ ඔබට සෝෂල් මීඩියා ලිටරසි ගැන ටිකෙන් ටික කියලා දෙන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක් වේවි. සහ දෙමව්පියන්ට, දරුවන්ට කොහොමද මේ තමන්ගේ තියෙන අනන්‍යතාවයන් තමන්ට හානියක් නොවෙන්න, එහෙමත් නැත්නම් කලින් කිව්වා වගේ සෝෂල් මීඩියා පාවිච්චි කරමු, සෝෂල් මීඩියා වල පාවිච්චි වෙන්නේ නැතිව. අද අපිට මේ අපූර්ව මඟ පෙන්වීම කතා බහට එකතු වුණේ මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න, පෙන් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ශාඛාවේ මහලේකම්, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ මහලේකම්, ඒ වගේම ආසියා විවෘත අධ්‍යාපන ආයතනයේ නව මාධ්‍ය සංනිවේදනය පිළිබඳ කතිකාචාර්යතුමන්. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. බොහොම ස්තුතිවන්ත වෙනවා සහ අපි අගය කරනවා මෙහිවැනි තරුණ අවධියකදී තරම් සාර්ථකත්වයක් ලබා ගැනීම පිළිබඳව. අපි යලිත් වතාවක් එතුමන් සමග තවත් දවසක හමු වෙමු. ඉතින් ඔබට කියන්න තියෙන්නේ අපි දෙන්නේ හොඳම දේ පමණයි. ඩයලොග් TV නම් 25, පියෝ TV නම් 94. නැවත වතාවක් ඩයලොග් නම් 25, පියෝ TV නම් 94. ඒක කටපාඩමේ තියාගන්න. ඔබට වඩාත් අර්ථවත් දේ, යහපත් දේ සමාජගත කිරීම අපේ යුතුයකමක් වගකීමක් ලෙස අප නිරන්තරයෙන් දකිනවා. අරුණැල්ල හැමදාම උදේ 8ට අපි ඔබට සමීප කරන්නේ ජීවිත චරිත ඇසුරු කරගනිමින් සහ විවිධ වෘත්තීය අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගන්නට. ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න අද දවස පුරාවට ජය TV සමගින් අපි හෙටත් හමු වෙමු අරුණැල්ල සමගින්. ඔබට සුබ දවසක්. ජය.